Hi, welcome back to my YouTube channel. ඉතින් අද vlog එකක් අරන් ආවේ ගොඩ දවසකට පස්සේ. අද අපි අපේ චූටි පැටියගේ ඇඳුම් ටික සෝදලා ටික ලෑස්ති කරගන්න තමයි හදන්නේ. ඉතින් උදේම නැගිටලා තේ එකක් බීලා ඉතින් අපේ වැඩ ටික පටන් ගන්න තමයි අපි දෙන්න මේ හදන්නේ. ඉතින් ආදරෙන් මතක් කරනවා ඔයාලා මාව තාමත් subscribe කරලා නැත්නම් ඉතින් ඉක්මනටම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මම මුලින්ම මේ විදිහට ඇඳුම් සේරම ටික ඇඳ උඩින් තියාගෙන මේ ඇඳුම් වල තියෙන ප්‍රයිස් ටැග් ගලව ගත්තා. මොකද අපිට අර ඇහැට පේන්නේ නැති ටැග් එකක් තියෙනවා. මේ අර ප්‍රයිස් ටැග් එකේ එල්ලලා තියෙන පොඩි ප්ලාස්ටික් කෑල්ලක් තියෙන අන්න ඒක අපිට වෙලාවකට පේන්නේ නැහැ. ඇත්තට මේක ට්‍රාන්ස්පරන්සි ලුක් එකක් ගන්න නිසා. ඉතින් බබාගේ ඇඟේ ඇනෙන්න පුළුවන්. එහෙම තිබුණොත් ඉතින් ඒක නිසා හොඳට මේ විදිහට මත ගලවලා ඒ ටැග් ටික ඔක්කොම රිමූව් කරගන්නවා වොෂ් කරන්න කලින්. බබාගේ විතරක් නෙමෙයි. ඔක දැන් අපි අතේනේ කොහොමත් වොෂ් කරන්නේ චූටි පැටියෙක්ගෙට. ඉතින් ඒ නිසා අපේ ඇඟිලි වල වුණත් ඇනිලා තුවාල වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ප්‍රයිස් ටැග් ඔක්කොම රිමූව් කරගන්නවා. ඉතින් ඒ වගේම තමයි එල්ලෙන ප්‍රයිස් ටැග් එක වෙනුවට සමහර ඒ වගේ මේ අර අලවලා තියෙන ප්‍රයිස් ටැග් එක තියෙනවා. ඉතින් ඒවත් රිමූව් කරගන්න අමතක කරන්න එපා. මොකද අපි නැත්තම් වොෂ් කරනකොට ඒවා දිය වෙලා රෙදි වලම ආය අර කුඩු වගේ ඉතිරි වෙන්න පුළුවන් ඇල්ලලා වගේ. ඉතින් ඒ නිසා හොඳට ඔයාලා චෙක් කරලා ප්‍රයිස් ටැග් ඔක්කොම රිමූව් කරගෙන තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ. ඉතින් අපි බලමු මං කොහොමද කරගන්නේ කියලා. මේ වැඩේ අද අපිට මේ වැඩේ ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. ඊට පස්සේ මම මේ විදිහට හොද ගන්න ඕනේ රෙදි ටික වෙන් කරගන්නවා කූඩ දෙකකට. බබාගේ ඔය පැනල් ෂීට් එතකොට පිලෝ කේසස් ඒ වගේ ඒවා එක කූඩයකටයි. බබාගේ ඇඳුම් ඒ කියන්නේ නැපි බේබි ෂර්ට් ඒ වගේ ඒවා එක කූඩයකටයි මම වෙන් කරගන්නවා. මොකද එතකොට අපිට ලේසියි වොෂ් කරගන්න. ඉතින් මං එළියේ තමයි වොෂ් කරගන්න අද හිතුවේ. මොකද බාත්රූම් එක ඇතුලේ කරනවට වැඩිය මට මෙතන ලේසියි කියලා හිතුණා. ඉතින් මොකද නැත්නම් අපි දැන් මේ හොදන රෙදි ටික අපිට අර අපේ රෙදි හොදලා මිරිකනවා වගේ හොඳටම අර වතුර මිරික ගන්න බෑ. එහෙම කරන්න හොඳ නෑ චුටි බබාලගේ රෙදි වලට. ඉතින් ඒක නිසා ඒවා අපිට අර උස්සගෙන එනකොට පොඩ්ඩක් අමාරු නිසා මට මෙතනින්ම එහෙමම වනා ගන්න ලේසි නිසා තමයි මම එළිය කරන්න හිතුවේ. ඉතින් මම මුලින්ම මේ විදිහට මගේ අරගත්ත බේසන් දෙකයි ඒ වගේම අර රෙදි වලට ගහන ක්ලොත් ක්ලිප් ඒ ටිකයි ඔක්කොම හොඳට ඩෙටෝල් දාලා වොෂ් කරගන්නවා. මොකද මේවා අපි ඉතින් ෂොප් එකකින් තමයි ගේන්නේ. ඒ වුණාට ඉතින් මේ වගේ දූවිලි ඇහැට පේන්නේ නැති දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා විස බීජ යන්න පුළුවන් බබාගේ ඇඳුම් වලට. ඉතින් ඒ නිසා හොඳට මේ විදිහට ඩෙටෝල් දාලා මම ඔක්කොම ටික ක්ලීන් කරගන්නවා. ඉතින් ඒ වගේම තමයි මම මේ වොෂ් කරපු තැනත් කලින් දවසේ හොඳට ඩෙටෝල් දාලා ක්ලීන් කරලා තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ ඔන්න දැන් මම පටන් ගන්න තමයි යන්නේ. ඉතින් මම මේ පාවිච්චි කරන්නේ කිඩ්ස් ජෝයි එකේ ක්ලෝතින් ලික්විඩ් එක. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේක මාරම සුවඳයි. මට අනේ මන් දන්නේ මේ රෙදි ටික ගාවින් යනකොට රෙදි වහනලා ඉවර වෙලා බබා ගෙදර ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. ඇත්තටම අර චූටි බබාලා ගාව එන කිරි සුවඳ අන්න ඒ වගේ තමයි. මේකේ සුවඳ හරීම සුවඳයි. ඔයාලා යූස් කරන කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මාරම සුවඳයි. මේකේ ඇත්තටම ප්‍රයිස් එකත්
මහා ලොකු ප්‍රයිස් එකක් උනේ නෑ. මම පොඩි බොටල් එකක් අරගත්තේ මේකේ සුවඳ කොහොමද අර විස්තර හරියට දන්නේ නැති නිසා. දැන් ඉතින් මම දිගටම මේක තමයි යූස් කරන්නේ. ඉතින් මේක උනේ මට මතක හැටියට මේ පොඩි බොටල් එක 850ක් වගේ. ඉතින් අවුලක් නෑ ඇත්තටම මාරම සුවඳ අපි ගන්න ගානටත් වටිනවා. අනිත් එක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. බය නැතුව ඔබගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් අරගෙන බලන්න. ඒක නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට පොඩ රෙදි මම බේසමට දාගෙන හෙමින් සැරේ වොෂ් කරන්න තමයි හදන්නේ. මොකද ඇත්තටම ඉක්මනට කරන්න බෑ. මේ වැඩේට මට මේ දවසම මදි වෙයි කියලා තමයි මම හිතන්නේ. බලමු අපි කොහොම වෙයිද කියලා. ඉතින් මේ ඔය විදිහට තමයි මම වොෂ් කරන්නේ. වැඩි අතුල්ලන්නත් බෑ. මොකද අර චූටි බබාලගේ රෙදි හැම තද කරලා මිරිකන්න අතුල්ලන්න හොඳ නෑ කියනවනේ. ඉතින් ඔය ඒ නිසා හිමීට ඉතින් කරගන්න ඕනේ. ඉතින් මම ওই ටික මුලදී හොදන අතරේ හස්බන්ඩ් ඉතින් වැල් ටිකක් ගැට ගැහුවා. මොකද රැක් එකයි අර අපි ක්ලෝතින් හැංගර් එකයි ඒ ටික විතරක් මදි. මේ රෙදි ගොඩක් තියෙන නිසා. ඉතින් ඊට පස්සේ වැල් ටිකත් ගැට ගහලා හස්බන්ඩ්ත් ආව බබාගේ ඇඳුම් හොදන්න. ඉතින් අපි දෙන්නම මේ විදිහට තමයි අද දවසේ මේ වෙනුවෙන් කැප කරලා ඉතින් බබාගේ ඇඳුම් ටික හොදන්න පටන් ගත්තේ. ඉතින් අපි බලමු කොහොමද මම මේ ටික ඉවරයක් කරගන්නේ කියලා අද දවසේ. දැන් ඉතින් රෙදි ටික හොදගෙන ඉවරයි. දැන් මේ ටික වනා ගන්න තමයි තියෙන්නේ. ඇත්තටම හිතුවට වඩා ගොඩක් අමාරු වැඩක් මේක. එක දවසෙන් කරලා ඉවර කරනවා කියලා හිතුවට කරගන්න බෑ. හරිම අමාරුයි. රෙදි ටික නම් කොහොම හරි හස්බන්ඩ්ත් හිටිය නිසා ඔක්කොම ටික වොෂ් කරගත්තා. ඉතින් ඇත්තටම ඔයාලා තනියෙන් කරනවා නම් තනියෙන් කරන්න ගන්නවා නම් මේ රෙදි ඔක්කොම එකවර දාගන්න එපා. ඇත්තටම හරිම අමාරුයි. මේ අපි ඇත්තටම මේ දවස්වල ඇඟට මහන්සිය ඒ අමාරුකම් ටිකත් වැඩි තියෙනවනේ. ඉතින් ඒ නිසා එක දවසේ දාගන්න එපා. කවුරු හරි හෙල්ප් එකට ළඟ නැත්නම්. ඉතින් ඔන්න පේනවනේ ඔය විදිහට තමයි මගේ රෙදි ටික තියෙන්නේ. ඔක්කොම ටික වනාගෙන ඉවරයි. අපි දැන් මේ ගේ හතර වටෙන්ම වැල් බැඳලා තියෙන්නේ. මොකද නැත්තම් ඉඩ මදි වෙන හින්දා රෙදි වනා ගන්න. ඉතින් මේ පහුවදා මට අර දවසේම මේ ටික මැදලා අයන් කරලා ඉවරයක් කරගන්න බැරි වුණා. දැන් ඉතින් මේ ටික කොහොම හරි අයන් කරනවා අද දවසේ. ඉතින් දවස් දෙකක් ගියා හරියට මට මේ වැඩේ ඉවර වෙන්න. ඉතින් අයන් කරලා මට හොයාගන්න ලේසි වෙන විදිහට මම දැනට කබඩ් එකේ පැත්තක අහුර ගන්නවා. මොකද තාම අපි බබාගේ රූම් එක හදලා ඉවර නැති නිසා. හදලා ඉවර කියන්නේ මං කියන්නේ ඩෙකොරේට් කරලා අර බබා වෙනුවෙන් ඒක වෙනස් කරලා නැති නිසා තාම. එතකොට මේ රෙදි දාන තැන් තියෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම දැනට මට පහසු විදිහට හොයාගන්න මට ලේසි විදිහට මම මේ ටික දැනට අහුර ගන්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි බබාගේ රෙදි ටික හොදලා පිළිවෙලකට අස් කරගත්තේ. ඉතින් මේ පටන් ගැනීම විතරයි, මේක ඉවර නෑ තව. ඉතින් මේ වගේ ඉතින් අපිට හැමදාම දැන් ඉස්සරහට ඉතින් වැඩ තියෙයි. හැබැයි චුට්ටක්වත් අර එපා වෙන්නේ නෑ. ඇත්තටම හරිම ආසාවෙම වුණා මේ වැඩ ටික කරේ. මාත් එහෙමයි, හස්බන්ඩ්ත් එහෙමයි. ඉතින් එයාටත් ගොඩාක් තෑන්ක්ස් කරන්න ඕන මේ වෙලේ. මොකද මට ගොඩාක් හෙල්ප්ෆුල් එයා. ඉතින් එයා නැත්තම් මට තනියම මේ වැඩ ටික කරගන්න බෑ ඇත්තටම. ඉතින් ඇත්තටම ගොඩක් වාසනාවන්තයි එයා වගේ හස්බන්ඩ් කෙනෙක් හම්බෙන්නත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දෙන්නත් එක්ක ඔය වැඩ ටික ඉවර කරගත්තේ. මං ඉස්සරහට මේ රෙදි ටික හොස්පිටල් බෑග් එකට පැක් කරගන්න විදිහ, එතකොට මගේ හොස්පිටල් බෑග් එකේ මොනවද තියෙන්නේ දේවලුත් අරගෙන එන්නම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. අයලත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් බයි.